දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර ඉඳලා උදෑසන හිමිදිරි උදෑසන බැලුවා මං අද කාටද පිහිට වෙන්නේ. බැලුවාම උන්වහන්සේට කෙනෙක් පෙවුණා. ආච්චි කෙනෙක්. එයා හීන කුලේ සැඩල් කුලේ කියන්නේ බුද්ධ කාලේ වැසිකිලි දැන් අපි පාවිච්චි කරන විදිහේ වැසිකිලි තිබුණේ නැහැ. ලොකු ගෙවල් වල තිබුණා මේ ඒවට කියන්නේ මේ බාල්දි වැසිකිලි කියලා. බාල්දි වැසිකිලි කියලා කියන්නේ මිනිස්සේ වැසිකිලි කරාම වැටෙන්නේ මොකේද? බාල්දියට. එතකොට අර ෂැඩල් කෙනා මොකද කරන්නේ? මේ කදක් අරගෙන ඇවිල්ලා කද කියන්නේ අර දෙපැත්තේ දාගෙන යන්නේ මාළු කද දෙකලා තියෙනවනේ ඒ වගේ. කදට අර බාල්දි තියාගෙන අස් කළා වෙන බාල්දියක් තියෙනවා. ඒක තමයි රස්සාව. එතකොට ඒක අඩු කුලයයි කරන්නේ. ඉතින් මේ රස්සාව කරපු ආච්චි කෙනෙක් හිටියා. ඉතින් ඔය රස්සාවල කරද්දී ඔය මිනිසුන්ට ජීවිතේ හොඳ දෙයක් කියන්න කෙනෙක් නැහැ. සත්පුරුෂයෙක් නැහැ. පේනතික් මානක යහපත් දෙයක් කරන්න නැහැ. ඔහේ කාලා බීලා රණ්ඩු සරුවල් කරගෙන ඉරිසා ක්‍රෝධ කරගෙන පලි අරගෙන ඔහොමනේ ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන රටාවෙන් මේ ආච්චි දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයා අද මැරෙනවා. මැරිලා නිරේ යනවා. අපි උන්වහන්සේට අහුවෙන්නේ නැහැ බේරන්න බැරි එක්කෙනාව. බේරන්න බැරි එක්කෙනා පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පෙවුණා මෙයාව බේරන්න පුළුවන්. දැන් අද හවස මැරෙනවා. මැරිලා නිරේ යනවා. හැබැයි නිරේ යන්න උරුම වෙච්ච මෙයාව නිරේන් බේරන්න, ඒ කියන්නේ නිරේට අනේක වළක්වන්න පුළුවන්. ඒ හැකියාව තියෙන එක්කෙනාව පෙවුණා. ඒතරේ හැකියාව තියෙන කවුරු ළඟද? බුදුරජාණන් වහන්සේ ගාව නෙමෙයි. Taman ළඟ. දැන් මේ සැඩොලිය දන්නවාද අද හවසට මම මැරෙනවා. මම මැරිලා නිරේ යනවා. දන්නවාද? නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා සවැත් නුවර ඉඳලා. ඒතර සැඩොලිය ඉන්නේ කොහෙද? සවැත් නුවර නෙමෙයි. රජගහ නුවර. ඒ කියන්නේ සවැත් නුවර ඉඳලා යොදුන් 45ක් දුරයි. යොදුන් 45ක් දුරයි කියලා කියන්නේ අපි ගත්තොත් යොදුනක් කිලෝමීටර් 10 නම් කිලෝමීටර් 450. කිලෝමීටර් 450 දුරයි. එතකොට කිලෝමීටර් 450 දුර ස්ත්‍රියක් තමයි පෙවුනේ. මේ ස්ත්‍රී නිරයන්ට යද යන්නේ. හැබැයි මෙයාට තමන්ව තමන්ට බේරගන්න පුළුවන්. අන්න මතක තියාගන්න කෑල්ලක් කොටසක්. මොකක්ද? තමන්ට තමන්ව බේරගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දැන් පයින් යන්න වෙලාවක් නැහැ. පයින් වඩින්න වෙලාවක් නැහැ. ඇයි කිලෝමීටර් කීයක්ද? 450ක්. උන්වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කතා කළා. මොග්ගල්ලාන ගමනක් යන්න කිව්වා. දැන් අර සැඩොලිය අර ආච්චි පාරේ එනවා. දැන් පාරේ එන්නේ කොහෙද? සවැත් නුවරද රජගහ නුවරද? රජගහ නුවර. සවැත් නුවර ඉඳලා කිලෝමීටර් 450ක දුර මේ සිද්ධිය වෙන්නේ. පාරේ එනවා. මෙන්න බුදුරජාණන් වහන්සේයි මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ ඒ පාරේ පැත්තකින් ඉරිදීම් පහළ වෙනවා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහෙන් වඩිනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. දැන් උන ආච්චි ඔහම ඉස්සරහට එනවා. බුදුරජාණන් වහන්සේ ආච්චි ළඟ හිටගත්තා. ආච්චි බැලුවා කවුද අපේ මේ කියලා. පිටිපස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා ආච්චියේ සිත පහදවා ගන්න. මොකද්ද කරන්න කිව්වේ? සිත පහදවා ගන්න. සිත පහදවා ගන්න.
මේ ආච්චි ඉස්සරහා මේ ඉන්නේ බුදු කෙනෙක් කිව්වා. සිත පහදවා ගන්න. ආච්චි බැලුවා බුදුරජාන් වහන්සේ දිහා. උන්වහන්සේගේ තිබිච්ච රූපකායට පැහැදුනේ. උන්වහන්සේගේ ධර්මකාය දැක්කේ නෑ. ධර්මකාය දැක්කනම් මගපල් ලබනවා. එච්චර දියුණු වෙන්න අවස්ථාවක් ආච්චිට නෑ. එච්චර හිත දියුණු කරගන්න පුළුවන්කමක් තිබ්බා නම් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම ධර්ම දේශනා කරන්නේ නැද්ද? ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. ආච්චි දැක්කා බුදුරජාණන් වහන්සේ. දැකලා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොකද්ද ආච්චිට කිව්වේ? ආච්චි සිත පහදවා ගන්න කිව්වා. අන්න ආච්චිගේ අර තිබිච්ච හිතේ තිබිච්ච හැකියාව මතු වුණා. මොකද වුනේ? හිත පැහැදුනා. සිත පැහැදුනා ආච්චිගේ. පැහැදිලා හතුටු වෙලා ප්‍රීති වෙලා ඇසුඩ ගිහිල්ලා ආච්චි බොහෝම සන්තෝෂෙන් සිත පහදවගෙන ඉන්නකට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ආච්චි ඔය පැහැදුණු සිතින් වන්දනා කරන්න. වන්දනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලානට කිව්වා මොග්ගල්ලාන දැන් ඇති කිව්වා. ඔච්චරයි. දැන් නිරේ යන්න හිටියේ. නිරේ යන්න හිටියේ. දැන් ඇති කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සමග හැරිලා වැඩියා. වඩින්නේ දැන් කොහෙටද? ඉරිදීන් වැඩියේ සවැත් නුවර ආපහු. ආච්චිට හරි ප්‍රීති මං හරි සතුටුදායක දර්ශනයක් දැක්කා නොවේ කියලා ආච්චි මේකන සතුටු වෙවි යනවා. මෙන්න ආච්චි දන්නේත් නෑ පිටිපස්සෙන් ගව දෙනක් ඇවිල්ලා ආච්චිට ඇනපි. ආච්චිට ඇන්න ගව දෙනෙක් ඇවිල්ලා මැරුණා. ආච්චි කොහෙද ගියේ? තුසිතේ. යන්න හිටියේ කොහෙද? නිරේ. එතකොට ආච්චි බේරුවේ කවුද? චිත්ත ප්‍රසාදය. තමන් තුළ තිබුච්ච බුදුරජාන් වහන්සේ එතනට වැඩියත් තමන්ගේ හිතේ පැහැදීම ඇති වෙන්නේ නැත්තම් ඒ හිත වෙනස් කරන්න බෑ.